ආයිබෝවන් සියලු දෙනාම අදත් Movie Lens එකේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට මම අරගෙන අවිලා තින්නේ Teen Wolf කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයගොල්ලෝ කලින් එපිසෝඩ් බලපු නැති කෙනෙක් නම් මගේ channel එකට ගිහිල්ලා playlist වල තියෙන TV series කියන එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයගලන්ට මේ කතා ටික එක දිගටම බලාගෙන යන්න පුළුවන්. අද කතාව පටන් ගන්නකොටම ඕගලන්ට දෙයක් කියන්න ඕන. ඔයාලා හැමෝටම ලොකුම ප්‍රශ්නයක් තියෙනවනේ මේ Alpha Werewolf කවුද කියලා. ඉතින් ඊළඟට මම කියන වීඩියෝ එකෙන් ඕගලන්ට දැනගන්න පුළුවන් ඇත්තටම මේ Alpha Werewolf කවුද කියලා. එහෙනම් දැම්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි ගෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. ඔයාලට මතක තින්නේ කලින් එපිසෝඩ් එකේදී ස්කොට්ටයි යාළුවන්ටයි ඇල්ෆා වෙයාවුල්ෆ් ඇටැක් කළා. මෙතෙන්දී ඇල්ෆා හැදුවේ ස්කොට්ගේ පාලනය අරගෙන ස්කොට්ට කියලාම යාළුවෝ ටිකව මරලා දාන්න. ඒක නිසා ස්කොට් යාළුවෝ ඉන්න කාමරේ ලොක් කරලා එතනින් යන්න ගියා. ඉතින් මේ දේ ස්කොට් යාළුවන්ගේ හොඳට කළත් අනික් අය හිතුවේ ස්කොට් ඇල්ෆාට ඒගොල්ලන්ව අහුවෙන්න දාලා පැනලා ගියා කියලා. මේක නිසා අන්තිමට ස්කොට්ගේ ආදරයත් එයාට නැති වුණා. දැන් අපි බලමු එතනින් එහාට කතාව මොකද්ද වෙන්නේ කියලා. අද කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ස්කොට් සහ ස්ටයිස් දෙන්න පොඩි කැලයක් වගේ තැනකට එනවා. මෙතෙන්දි මේ කොහෙද යන්නේ කියලා ස්කොට් ඇහුවත් මොනවත් නොකියන ස්ටයිස් ස්කොට්වත් එක්කගෙන ගලක් ගාවට එනවා. මෙතෙන්දි ස්ටයිස් කියන්නේ මගේ හොඳම යාළුවාගේ කෙල්ල තරහ වුණා. ඒකේ දුකට අද මම බොනවා කියලා. ඉතින් කෙල්ල දාලා ගිය ස්කොට්ගේ ඒත් බොන්නේ ස්ටයිස්. මේලාදී ස්කොට්ට බොන්න කිව්වත් ස්කොට් නම් බොන්නේ නැහැ. ස්කොට් තාමත් ඉන්නේ ඇලිසන්ගේ එක ගැන ගොඩක් අවුලෙන්. දැන් ඉතින් ස්ටයිස්ටත් හොඳට වැදිලා ඉන්නේ. ස්ටයිස් බිම නිදාගෙනම ස්කොට්ගේ හිත හදන්න එක එක දේවල් කියනවා. මේ වෙලාවේදී ස්ටයිස්ගේ හිතේ ඉන්න ලිඩියා ගැනත් ස්කොට්ට කියනවා. මෙහෙම කිය ඉඳලා ස්ටයිස් බෝතලේ අතර ගන්න හදනකොටම මෙතෙන්ට ආපු දෙන්නේ මෙයාලගේ මේ බෝතලේ අර ගන්නවා. ඉතින් මේ පොඩි කොල්ල දෙන්නේ බොන නිසා මෙතෙන්ට ඇවිල්ලා මේගොල්ලන්ට සද්දයක් දාලා බෝතලේ අරගන්න තමයි මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඉතින් මේ අය දන්නේ නැහැ මේ ස්කොට් කියන්නේ කවුද කියලා. මෙතෙන්දී ස්කොට් නැගිටලා ආයෙත් බෝතලේ ඉල්ලනවා. මෙතන වෙන්නේ යන දේ එච්චර හොඳ නැති නිසා ස්ටයිස් ස්කොට්ට කියනවා අපි මෙතනින් යන්න යමු කියලා. එතකොට ස්කොට් කියන්නේ ඔයා මාව මෙතනට එක්කගෙන ආවේ මට බොන්න දෙන්න. ඒත් මම තාම බිව්වේ නෑනේ කියලා. මෙහෙම කියලා ස්කොට් අර තරුණයාගෙන් ටිකක් සැරෙන් වගේ බෝතලේ ඉල්ලනවා. ඊට පස්සේ මේ කොල්ලා ස්කොට් බෝතලේ නොදී මේකෙන් උගුරක් බොනවා. මේත් එක්කම කේන්ද ගිය ස්කොට් ගෑස් කහ පාට වෙනවා. ඒත් එක්කම ස්කොට්ගේ වර්ග නියවුතුත් එළියට එනවා කියලා ස්ටයිස් දකිනවා. ස්කොට් ගෑස් දැකපු ගමන් බය වෙච්ච මේ කොල්ලා අර බෝතලේ ස්කොට්ගේ අතට දෙනවා. මේක ස්කොට් අරගෙන ගහකට ගහලා බින්දලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ ස්කොට් සහ ස්ටයිස් දෙන්න ආයෙත් ජීප් එකට එනවා. මෙතෙන්දී ස්ටයිස් ජීප් එකට නැග්ගත් ස්කොට් ජීප් එකට නගින්නේ නැහැ. ස්කොට් තාමත් ඉන්නේ මාරම කේන්තියේ. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ අර බෝතලේ අරගත්ත තරුණයෝ දෙන්න. මෙයාලා සිගරට් එකක් පත්තු කරගෙන කැලේ හරිය ඇවිදගෙන යනකොට එකපාරටම වෙයාවුල්ෆ් කෙනෙක් ඇවිල්ලා මේ කෙනෙක් වැදලා ගන්නවා. මේක දැකලා ඉතුරු වෙච්ච කෙනා දුවනකොටම මේ වෙයාවුල්ෆ් එයාගේ පස්සෙන් පන්නලා අල්ලගෙන එයා උස්සගෙන ඇවිල්ලා ගින්දර දාලා තියච්ච බැරල් එකක ඔබලා මරලා දානවා. ඉතින් මෙතනදී මේක කරපු වෙයාවුල්ෆ් නම් කවුද කියලා අපිට පෙන්වන්නේ නැහැ. මෙයාත් එක්ක තරහින් ඉඳපු නිසා ස්කොට් කලා වෙන්නත් පුළුවන්. මේලාදී අපිට පෙන්නනවා හඳ හොඳට පායලා තියෙනවා කියලා. ඒ කියන්නේ හෙට තමයි ෆුල් මූන් දවස. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදේ ස්කොට් නිදාගෙන ඉන්නවා. මෙතන තියෙන රේඩියෝ එකේ නිවුස් වලත් කියන්නේ මිනිමරුන් චෝදනාවට ලක් වෙලා ඉන්න ඩෙරෙක් තාමත් පොලිසියෙන් හොයනවා කියලා. මේ වෙලාවේදී ස්කොට්ගේ අම්මටක් ගලවිලා මේක ඕෆ් කරලා දානවා. මොකද මෙයා දන්නවනේ කලින් දවසේ ඉස්කෝලේ සිද්ධ වෙච්ච දේ. ඊට පස්සේ ස්කොට් නැගිට්ටම ස්කොට්ගේ අම්මා ස්කොට්ගේ හිත හදන්න හදනවා. මොකද අම්මා දන්නවනේ ඇලිසන්ගේ ස්කොට්ගේ අතර තියච්ච සම්බන්ධය දැන් නැවතිලා තියෙන්නේ කියලා. මේ වෙලාවේදී ස්කොට්ගේ අම්මා එයාට සිද්ධ වෙච්ච බ්‍රේක්අප් ගැන කියලා ස්කොට්ට කියනවා මට වෙච්ච දේවල් එක්ක ඕක මොකද්ද? ඔයා ඒක නිසා ඕවා හිතන්න එපා කියලා. මේලාදී ස්කොට් කියන්නේ ඔයාගේ බ්‍රේක්අප් ගැන මට වැඩක් නැහැ. මට ඇලිසන් වායෙත් යාළු කරගන්න ඕනේ කියලා. මෙහෙම කියලා ස්කොට් බාත්රූම් එකට ගිහිල්ලා දොර වහ ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්ගේ තාත්තයි නැන්දයි දෙන්න ඇලිසන්ව ස්කූල් එකට එක්කගෙන එනවා. මෙතෙන්දි කලින් දවසේ සිද්ධ වුණ සිද්ධිය නිසා ඇලිසන්ගේ තාත්තා නම් ඇලිසන්ව ඉස්කෝලේ වන්න කැමැත්තක් නැහැ. මොකද මෙයා මෙතෙන්ට ආවමත් දකිනවා තාමත් ඉස්කෝලේ පොලිසියෙන් ඉන්නවා කියලා. ඇලිසන්ව ගෙදර තියාගෙන ගෙන්නුවා නම් හොඳයි කියලා ඇලිසන්ගේ තාත්තා මෙතෙන්දි නැන්දට කියනවා. මේලාදී ඇලිසන්ගේ නිදහස නැති කරන්න එපා කියලා නැන්දකාරගේ දොර අන්ලොක් කරලා ඇලිසන්ට ඉස්කෝලේට යන්න ඉඩ දෙනවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ලිඩියා සහ ඇලිසන් දෙන්න ඉස්කෝලේ කතා කරන ගමන් ඇවිදගෙන යනවා.
මෙතනදි මෙයාලා කතා වෙන විදිහට පාසලේ ලොකු සිද්ධියක් සිද්ධ වුණා කියලා හැමෝම දැනගත්තත් ඒක සිද්ධ වුණේ කාටද කියලා පාසලේ කළමනාකාරීත්වයෙන් ළමයින්ට දැනගන්න තියලා නැහැ. මොකද එහෙම වුණොත් එහෙනම් මේ කට්ටියට ගොඩක් කරදරයිනේ. හැමෝම මොකක්ද උනේ කියලා මේගොල්ලන් අහනවනේ. ඒක නිසා තමයි පාසලේ කළමනාකාරීත්වයෙන් මේ තීරණය අරගෙන තියෙන්නේ. මෙතෙන්දී ඇලිසන්ගෙන් ලිඩිය අහනවා මම ගත්ත තීරණය ගැන ඔයා මොකද්ද හිතන්නේ කියලා. ඒ කියන්නේ ස්කොට් එක්ක තීච්ච සම්බන්ධය නවත්තපු එක ගැන. ඒතකොට ලිඩිය කියන්නේ ස්කොට් අපිව පන්තිය ලොක් කරලා අපිව මැරෙන්න සැලසුවා. හරිනම් අපි යාට දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැති එක ගැන යා සතුටු වෙන්න ඕනේ කියලා. පේනවනේ ස්කොට් හොඳට කරපු දේ මේගොල්ලෝ තේරුම් අරන් තින්නේ කොහොමද කියලා. අන්තිමට ස්කොට්ගේ හොඳම යාළුවා විතරයි ස්කොට් ඉතුරු වුණේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්ටයිස්. මෙයා මෙතෙන්දී යාගේ තාත්තා ප්‍රින්සිපල් එක කතා කරලා එනකන් එළිය බලාගෙන ඉන්නවා. එළියට ආවට පස්සේ ස්ටයිස්ව දැකපු ස්ටයිස්ගේ තාත්තා එයා ගාවට එනවා. මෙයා මේ ස්කූල් එකේ සිද්ධ වෙච්ච ප්‍රශ්න නිසා තමයි ප්‍රින්සිපල් හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. මොකද ස්ටයිස්ගේ තාත්තා පොලිස් නිලධාරියෙන්නේ. තාත්තා වෙල ස්ටයිස්ට කියන්නේ ඔයාට අද විභාගයක් තියෙනව නේද? දැන් ගිහිල්ලා ඒක ලියන්න කියලා. මේ වෙලාවේදී ස්ටයිස් අහන්නේ තාම ඩිරෙක්ට් හොයාගත්තේ නැද්ද කියලා. ඒ කියන්නේ දා ඇල්ෆා වෙයාවුල්ෆ් ඩිරෙක්ට් ඇටැක් කළා විසිකලාට පොලිසියට ඩිරෙක්ට්ගේ බොඩි එකක් හම්බ වෙලා නැහැ. මෙතෙන්දී ස්ටයිස්ගේ තාත්තා කියන්නේ මම ඒක ගැන බලා ගන්නම්. මේකට මට උදව්වට රාජ්‍ය රහස් පරීක්ෂකවරයාත් ඇවිල්ලා ඉන්නවා. ඔයා දැන් ගිහිල්ලා විභාග ලියන්න කියලා. එතකොට තමයි මෙතන ටිකක් දුරින් ඉන්න රාජ්‍ය රහස් පරීක්ෂකවරයාවත් ස්ටයිස් දකින්නේ. ඊට පස්සේ ස්ටයිස් තාත්තට කියනවා තාත්තා ඔයා කවදාවත් මේ වගේ දෙයක් එක්ක වැඩ කළා නැහැ. ඒක නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම අද රැයට ඔයා ගොඩක් පරිස්සම් වෙන්න කියලා. මෙහෙම කියලා ස්ටයිස් තමන්ගේ පන්තියට යනවා. ස්ටයිස් සෑහෙන්න බයෙන් ඉන්නේ තාත්තට මොකක් හරි කරදරයක් වෙයි කියලා. මොකද පොලිසිය නිසා එයාට නිතරම අපරාධ ස්ථාන වලට යන්න වෙනවනේ. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ස්කොට් එයාගේ පන්තියට එනවා. මේ වෙලාවේදී ස්කොට් දකින ඇලිසන් අහක බලා ගන්නවා. ස්කොට් ඇවිල්ලා ඇලිසන් එක කතා කරන්න හදනකොටම පන්තියේ සර් ස්කොට්ට කියනවා ගිහිල්ලා තමන්ගේ තැනින් වාඩි වෙන්න කියලා. මේ වෙලාවේදී විභාගේ පටන් ගත්තම ස්කොට්ට ලොකු වෙනසක් තේරෙනවා. මෙතන අය ලියන සද්ද, මකන සද්ද, ෆෝන් වයිබ්‍රේට් වෙන සද්ද මේ වගේ හැම දෙයක්ම ස්කොට්ට එකපාර හෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ස්කොට් පේපර් එක දිහා බැලුවාම ඒකේ තියෙන ප්‍රශ්න නිකන් වෙනස් වෙලා විකාර දේවල් ස්කොට්ට පේන්න පටන් ගන්නවා. මේක ඉවසන්නම් බැරි දැන ස්කොට් විභාග ලියන එක නවත්තලා බෑග් එක අතරන් පන්තියෙන් නැගිටලා යනවා. ස්කොට් යනවා දැක්කට පස්සේ ස්ටයිසුත් ස්කොට්ගේ පස්සෙන්ම එළියට එනවා. පේනවනේ මේ ස්ටයිස් කියන්නේ කොච්චර හොඳ යාළුවෙක්ද කියලා. ස්ටයිස් එළියට ආවම දකිනවා ස්කොට්ගේ බෑග් එක බිම් වැටලා තියෙනවා. මෙයා මේක අතට අරගෙන ස්කොට්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී ස්කොට්ගේ ෆෝන් එක රින් වෙන්නේ ලක්රොස් චේන්ජින් රූම් එක ඇතුලේ. ස්කොට් ආයෙත් වෙයාවුල්ෆ් කෙනෙක් වෙලාවක්ද දන්නේ නැහනේ. ඒක නිසා ස්ටයිස් හිමින් ගිහිල්ලා මේක ඇතුලේ ස්කොට්ව හොයනවා. මෙහෙම හොයාගෙන යනකොට ස්ටයිස් දකිනවා ස්කොට් මෙතන තියෙන ෂවර් එකක් ඇරලා ඒක යටට වෙලා ඉන්නවා කියලා. ස්ටයිස්ව දැක්ක ගමන් ස්කොට් කියනවා මට හුස්ම ගන්න අමාරුයි කියලා. එතකොටම ස්ටයිස් ස්කොට්ගේ බෑග් එකේ තිබුණ ස්කොට්ගේ ඉන්හේලර් එක හොයලා දෙනවා. මේක පාවිච්චි කරාට පස්සේ තමයි ස්කොට් ආයෙත් හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. මේලාදී ස්කොට් මට මේ මොකද්ද වෙන්නේ කියලා ඇහුවාම ස්ටයිස් කියන්නේ ඕක ඔය හිතේ තියෙන කඩාවැටීම නිසා වෙන්නේ. මට මගේ අම්මා නැති වෙච්ච වෙලාවෙත් ඕක ඔය විදිහටම දැනුණා කියලා. එතකොට ස්කොට් කියනවා මට එයා ගැන හිතන එක නවත්ත ගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි ඒ කාමරේ ඉන්න හැමෝගෙම හැඟීම් මට දැනෙනවා. එතන තියෙන හැම සද්දයක්ම මට ලොකුවටම ඇහෙනවා කියලා. එතකොට තමයි ස්ටයිස් කියන්නේ අද ෆුල් මූන් නිසා එහෙම වෙනවද දන්නේ නෑ කියලා. ඊට පස්සේ ස්ටයිස් කියනවා අපි කලින් කතා වුණා වගේම අද රැයට ඔයාගේ කාමරේට ඔයාව දාලා මම ලොක් කරන්නම් කියලා. මෙතෙන්දී ස්කොට් කියනවා මට දැනෙන විදිහට කාමරේට මාව දාලා ලොක් කරනවට වඩා දෙයක් අපිට කරන්න වෙනවා. මොකද මම බැරි වෙලාවත් අද එළියට ගියොත් එහෙම මගේ අදින් කවුරු හරි මැරෙනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්ගේ තාත්තයි නැන්දයි තව දෙන්නෙක් එක ෆුල් මූන් දවසේ රැයට මිනිස්සුන්ට ඇටැක් කරන්න එන වෙයාවුල්ෆ්ලව මරන්න ප්ලෑන් කරනවා. මෙතන ඉන්න අනිත් දෙන්න අතර ස්ටයිස්ගේ තාත්තට උදව්වට ආපු රාජ්‍ය රහස් පරීක්ෂකවරයාත් ඉන්නවා කියලා අපිට මෙතෙන්දී පෙන්වනවා. මෙතෙන්දී ඇලිසන්ගේ තාත්තා කියන්නේ මේ ඇල්ෆාව අදම අපි අල්ලගන්න ඕනේ. මොකද දැන් මගේ දුවත් ඌගේ ඉලක්කයක් වෙලා කියලා. ඊට පස්සේ එයා කියනවා පුරහඳ පායන දවස් වලට ඇල්ෆාත් නිකන් අනෙක් වෙයාවුල්ෆ්ලා වගේම තමයි උඩ එක ඉලක්කයක් නැතුව අවධානය වෙනස් වෙනවා. ඒක නිසා ඇල්ෆාව අල්ලගන්න තියෙන හොඳම දවස තමයි අද දවස කියලා. ඊට පස්සේ මෙතන ඉන්න කෙනෙක් අහනවා එතකොට අපි ඩිරෙක්ට් මොකද්ද කරන්න කියලා. ඇලිසන්ගේ නැන්දනම් කියන්නේ ඩිරෙක්ට් ගොඩක් බුද්ධිමත්. ඩිරෙක්ට්ව පොලිසියනුත් ඇහෙන්න හොයන නිසා අද ඩිරෙක්ට් එළියට එන එක නැහැ කියලා. මේ වෙලාවේදී ඇලිසන්ගේ තාත්තා අහනවා බැරි වෙලාවක් ඩිරෙක්ට් එළියට ආවොත් අපි මොකද කරන්නේ කියලා. එතකොට මෙතනට එන ඇලිසන්ගේ අම්මා කියනවා එළියට ආවොත් එහෙම ඌව හොයාගෙන ඌව කෑලි කපලා මරලා දාන්න කියලා. මේ වෙලාවේ තමයි ඇලිසන්ගේ අම්මගෙත් හරි මූණ අපිට පේන්නේ. මේ පවුලේ නම් ඔක්කොම ඉන්නේ මාරමයක් කුඩිකා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්කූල් එකේ තනියම ලන්ච් ගන්න ගමන් ඉන්න ඇලිසන්ව. මේ වෙලාවේදී ජැක්සන් මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙනවා.
ජැක්සන් මෙතනදී අහනවා ඇලිසන්ගෙන් ඊයේ රෑ සිද්ධ වුණු දේවල් ගැන ඔයා තාමත් හිතනවාද කියලා. එතකොට ඇලිසන් කියන්නේ මම වැඩිපුරම හිතන්නේ ස්කොට් ගැන, මම අද එයා එක්ක කතා කළේවත් නැහැ කියලා. ජැක්සන් නම් කියන්නේ ඒක හොඳ අදහසක්. ස්කොට් වෙන්න තීච්ච දේ තමයි ඔය වුනේ. ආයෙත් ස්කොට් එක්ක කතා කරන්න එපා කියලා. මෙයාලා මේ විදිහට කතා වෙන දේවල් බිත්තියක් එහා පැත්තෙන් ඉඳන් ස්කොට් අහගෙනයි ඉන්නේ. ස්කොට්ටත් දැන් හොඳටම මල පැනලා ඉන්නේ. දැන් අපිට පෙන්නන්නේ ලක්රොස් ටීම් එක ප්‍රැක්ටිස් වලට ලෑස්තිලා චේන්ජින් රූම් එකේ ඉන්නවා. මෙතන ස්කොට්, ස්ටයිස් වගේම ජැක්සන් උත් ඉන්නවා. මේලාදී මෙතෙන් එන කෝච් කියනවා පරීක්ෂණය සඳහා මේ අයගෙන් 3 දෙනෙක්ව ඉදිරිපෙළට දානවා කියලා. ඉතින් මේ ඉදිරිපෙළට දාන 3 දෙනාගේ නම් වල අන්තිමට ස්ටයිස්ගේ නමක් තියෙනවා. මේකට සතුට වැඩිකමට ස්ටයිස් නැගිටලා කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ කෝච් ස්ටයිස්ට කියනවා කඩවාගෙන වාඩි වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ කෝච් ආයෙත් කියනවා අද ඉඳන් ටීම් එකේ ජැක්සන් වගේම තවත් නායකයෙක්ව මම පත් කරනවා. ඉතින් මේ අලුත් නායකයා තමයි ස්කොට් කියලා. මොකද ස්කොට් කලින් හොඳට වැඩ පෙන්නුවානේ. ඒක නිසා ස්කොට්ටත් දැන් මේ ටීම් එකේ නායකයෙක් කරලා. ස්කොට්ට මේ කිව්වම හිතා ගන්න බෑ. හැබැයි ස්කොට්ගේ ලොකු සතුටකුත් පෙන්වන්නේ නැහැ. මේකට කැමති නැති ජැක්සන් කෝච්ගෙන් අහනවා තව නායකයෙක් මොකටද කියලා. එතකොට තමයි කෝච් කියන්නේ මේකෙන් ඔයාගේ නායකත්වය නැති උනේ නැහැ. මේකෙන් වෙන්නේ වෙන් වෙලා තියෙන දක්ෂයන් දෙන්නෙක්ව එකතු කරන එක කියලා. මොකද මේ සර් දැකලා තියෙනවානේ ජැක්සන් ඔය ස්කොට් කියන්නේ ණයයි මුගටියයි වගේ කියලා. මෙයා මේක කරන්නේ මේ දෙන්නගේ තරහ නැති කරලා ටීම් එකට වැඩක් ගන්න. මේ ජැක්සන් කලින් ඉඳන්ම ටීම් එකේ නායකයානේ. ජැක්සන්ුත් ඇත්තටම වැඩෙක්. දැන් ස්කොටුම් මේ තියෙන බලයත් එක්ක සුපිරි වැඩ දානවානේ. මේ දෙන්නගෙම වැඩක් ගන්න තමයි සර් මෙතෙන්දී හදන්නේ. ඊට පස්සේ සර් මේ හැමෝටම පිට්ටනියට යන්න කියලා කියනවා. මෙලාදී ජැක්සන් යාළුවොත් එක්ක කතා වෙන්නේ ස්කොට්ගේ මේ නායකත්වය වැඩි දවසක් තියෙන දෙන්න බෑ කියලා. මේලාදී මෙතන ඉන්න ඩැනි කියන ජැක්සන්ගේ යාළුවා කියන්නේ ස්කොට් හොඳ ප්ලේයර් කෙනෙක්. අපි හිතන්න ඕනේ අපේ ටීම් එක ගැන. ඒක නිසා ස්කොට්ට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආයෙ ග්‍රවුන්ඩ් එකට එන ගමන් ඉන්න ස්කොට් වයි ස්ටයිස් වයි. මේ වෙලාවේදීත් ස්ටයිස් කියන්නේ ලිඩියා ගැනමයි. මෙහෙම කියන ගමන් මෙයාලා යද්දි ලිඩියා ඉස්සරහා ඉන්නවා ස්ටයිස් දකිනවා. එතකොට ස්ටයිස් ස්කොට්ට කියනවා මම ලිඩියට පොඩි දවසක ඉඳන්ම කැමති. ඒත් මට ඒක එයාගෙන් අහන්න ශක්තියක් නැහැ. ඔයා පොඩ්ඩක් ගිහලා ලිඩියට මේක කියලා මට කැමතිද කියලා අහන්න කියලා. මොකද ලිඩියා මොන උත්තරයක් දුන්නත් ඒක ස්ටයිස්ට දැනගන්න පුළුවන් එයාගේ හදගැස්මෙන් ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒක නිසා තමයි මේ වැඩේට ස්ටයිස් ස්කොට්වම යවන්නේ. මේ වෙලාවේදී හරි මං අහන්නම් කියලා ස්කොට් ලිඩියා ඉන්න පැත්තට යනවා. ස්ටයිස්ට මාරම තතුරුයි වැඩේට යාළුවා බැස්ස නිසා. ස්කොට් ලිඩියා ගාවට ගිහිල්ලා කියනවා මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මෙහෙම කියලා මෙතන තියෙන හිස් කාමරයකට ලිඩියාව එක්කගෙන යනවා. හැබැයි මෙහෙම කියලා ස්කොට් කතා කරන්නේ නම් ස්ටයිස් කියපු දේවල් ගැන නෙවෙයි. මෙයා මෙහෙම කියලා කතා කරන්නේ ඇලිසන් ගැන. මෙතෙන්දී ස්කොට් ලිඩියාගෙන් අහනවා ඇලිසන් තාමත් මට කැමතිද කියලා. එතකොට ලිඩියා කියන්නේ ඔයා ඔයාට කැමති හැබැයි යාළුවෙක් විදිහට විතරයි කියලා. මේ ලිඩියා ටිකක් අමුතු ජාතිය කෙල්ලෙන්නේ. මෙතෙන්දී ලිඩියා බොරුම තමයි කියන්නේ. මේක අහලා ස්කොට්ට ආයෙත් ටිකක් කේන්ති යනවා. මොකද අද ෆුල් මූන් නිසා දැනටමත් ස්කොට් එකේ බලපෑම ඇති වෙලයි තියෙන්නේ. ඊට පස්සේ ලිඩියා කියනවා ඔයා එදා අපිව ඇතුළට දාලා දොර හැව්වේ අපේ ආරක්ෂාව ගැන හිතලා කියලා මම දන්නවා. ඒත් ඇලිසන්ට නම් ඒක තේරිලා නැහැ. හරිනම් ඇලිසන් ඔයාට ඒ කරපු දෙයට කළගුණ සලකන්න ඕනේ කියලා. ඔයාලට මතක ඇතිනේ උදේ ඇලිසන්ගේ ඔලුවට මේ ලිඩියා තමයි දැම්මේ ස්කොට් අපිව මැරෙන්න දාලා පැනලා ගියා කියලා. ඉතින් දැන් මෙතන කියන්නේ වෙනම කතාවක්. ඊට පස්සේ මම නම් හොඳටම කළගුණ සලකන්න දන්නවා කියලා ලිඩියා ස්කොට්ව කිස් කරනවා. මෙතනින් මේ සීන් එක කට් කරනවා. මොන වුණත් මෙතනදී ස්කොට් කලේ මාරම ගැත වැඩක්. තමන්ගේ හොඳම යාළුවා අච්චර කියලත් යාළුවගේ කෙල්ල එක්කම ස්කොට් මේ විදිහට කිස් කරනවා. ස්කොට් කොහොමත් ෆුල් කන්ට්‍රෝල් අවුල් වෙලා ඉන්නේ ෆුල් මූන් නිසා. ඊට පස්සේ ස්කොට් ග්‍රවුන්ඩ් එකට ආවහම මේ මොනවත් නොදන්න අහිංසක ස්ටයිස් ස්කොට්ගෙන් අහනවා ලිඩියා මොකද්ද කිව්වේ එයා මට කැමතිද කියලා. එතකොට 아무තු හිනාවක් දාලා ස්කොට් කියනවා ඔව් එයා ඔයාට කැමතියි කියලා. මේ ඇලිසන්ගේ සීන් එකයි ෆුල් මූන් සීන් එකයි නිසා දැන් ස්කොට් සෑහෙන වෙනස් විදිහට තමයි හැසිරෙන්නේ. මේ බොරුව ඇත්තට බාරගත්ත ස්ටයිස් නම් මාරම සතුටින් ඉන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ මෙයාලා ලක්රොස් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නවා. මේ වෙලාවේදී ස්කොට් බෝලේ අරගෙන දුවගෙන එනකොටම ජැක්සන්ගේ යාළුවෝ දෙන්නෙක් ඕනෙකම ස්කොට්ගේ ඇඟේ හැප්පෙනවා ස්කොට්ව බිමට වැටෙන්න. මේකට ස්කොට් හොඳටම කේන්ති යනවා. ඊළඟට බෝලේ අරගෙන දුවගෙන එන්න තියෙන්නේ ස්ටයිස්ට. මේ වෙලාවේදී ස්ටයිස් වනාතන ස්කොට් ආයෙත් බෝලයක් අරගෙන දුවගෙන එනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා ස්කොට් වෙයාවුල්ෆ් කෙනෙක් වෙලා ඉන්නේ කියලා. මෙයා දාගෙන ඉන්න හෙල්මට් එක නිසා අනික් අයට මේක පේන්නේ නැහැ. දැන් ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ මෙතන වෙන්නේ මොකද්ද කියලා. ස්කොට් දුවගෙන ඇවිල්ලා අර හැප්පුණු කොල්ල දෙන්නව වීසියලා වැටෙන්නම හැප්පෙනවා. ඊට පස්සේ ගෝල් කීපර්ට ඉන්නේ අර ස්කොට් පාඩුවේ ඉන්න දෙන්න කියපු ඩැනි කියන කොල්ලා. ස්කොට් මෙතෙන්දි මේ කොල්ලගේ මූණට ලක්රොස් බැට් එකෙන් ගහලා ගෝල් එකක් ගහනවා. මේ වදින පාරට ඩැනිගේ නහයත් කැඩෙනවා.
ඉතින් මිත්‍රෝනේ ප්‍රැක්ටිස් එක මෙතනින් ඉවරයි. මේ වෙලාවේ ස්ටයිල්ස්ුත් ස්කොට් ළඟට ඇවිල්ලා බයිනවා ඩැනීට ගහපු එකට. මොකද මේ ඩැනී කියන්නේ කාටවම කරදරයක් නැති කොල්ලෙක්. මේ වෙලාවේදී මෙතනට එන ලිඩියා ජැක්සන්ගෙන් අහනවා ඩැනීට මොකක්ද උනේ කියලා. එතකොට තමයි ජැක්සන් දකින්නේ ලිඩියාගේ ලිප්ස්ටික් කටවටේ ගෑවිලා තියෙනවා කියලා. මෙක් ගැන ජැක්සන් ඇහුවම ලිඩියාගේ ෂේප් එකේ පිහිදා ගන්නවා. අපි නම් සීන් එක දන්නවනේ. ඉතින් මේ ලිඩියාගේ ජැක්සන්ගේ කතාව ස්ටයිල්ස් මෙතන ඉඳන් බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ ස්ටයිල්ස්ට හිතා ගන්න පුළුවන් වෙනවා ලිඩියාගේ ලිප්ස්ටික් එකට උනේ මොකක්ද කියලා. ස්ටයිල්ස්ට හිතා ගන්න බෑ ස්කොට් Tamanට මෙහෙම දෙයක් කළා කියලා. ඊට අපිට පෙන්වන්නේ ඇලිසන්ව. මෙතනදී ඇලිසන්ගේ නැන්දා ඇලිසන්ට කරන්ට් එක විදින එකකින් වෙඩි තියන්න පුරුදු කරන ගමන් ඉන්නේ. මෙතනදී ඇලිසන්ට ස්කොට්ට මතක් වෙලා අඬන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඇලිසන්ගේ හිත හදන්න ඕන නිසා නැන්දා කියනවා ඔයා දුක් වෙන්න එපා. ස්කොට්ට පොඩි කාලයක් හරි ඔයත් එක්ක ඉන්න වාසනාව තිබුණා. දැන් ඒක ඉවරයි. ඔයාට හොඳ කෙනෙක්ව ලැබෙයි කියලා. එතකොට ඇලිසන් කියනවා එයා තමයි මට හොඳටම ගැලපෙන කෙනා. ඒත් එයා පස්සේ අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම උනේ ස්කොට්ට ඩිරෙක්ට් හේල්ව හම්බුන දවසේ ඉඳන් කියලා. මේක ඇහුණ ගමන් නැන්දා ටක් ගාලා මේ කතාව නවත්තලා අහනවා ස්කොට් ඩිරෙක්ට්ව අඳුරනවද එයාලා යාළුවෝද කියලා. දැන් තමයි ඇලිසන්ට තේරෙන්නේ වැරදි දෙයක් තමයි කිව්වේ කියලා. මොකද දැන් ඩිරෙක්ට් මිනිමරුමකට පොලිසියෙන් හොයනවානේ. මේ වෙලාවේදී ඇලිසන් කියනවා එයාලා යාළුවෝ නෙවෙයි ටිකක් අඳුරනවා කියලා. ඒතකොට නැන්දා කියන්නේ ස්කොට් ඩිරෙක්ට් ගැන කියලා දෙන හැමදේම ඔයා මට දැම්ම කියන්න ඕනේ කියලා. මෙතනින් එහාට ඇලිසන් මොනවද කිව්වේ කියලා නම් අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෑ වෙලා ස්ටයිල්ස් එනවා ස්කොට්ගේ ගෙදරට. මෙයා ලොකු බෑග් එකකුත් අරගෙන තමයි එන්නේ. මේ වෙලාවේදී වැඩට යන්න ලෑස්ති වෙලා ඉන්න ස්කොට්ගේ අම්මා ස්ටයිල්ස්ගෙන් අහනවා බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට ස්ටයිල්ස් කියන්නේ මේ අපේ ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය දේවල් වගේක් කියලා. ඊට පස්සේ ස්කොට්ගේ අම්මා කියනවා ස්කොට් නම් තාම ගෙදර ආවේ නැහැ. එයා හොඳින් නේද? මොකද අද උදේ ඉඳන් මෙයා මාත් එක්ක තාම කතා කළේවත් නැහැ කියලා. එතකොට ස්ටයිල්ස් කියන්නේ කලින් දවසේ සිද්ධ වෙච්ච දේවල් එක්ක ස්කොට් අවුලෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ස්ටයිල්ස්ට ස්කොට්ගේ කාමරයට යන්න කියලා ස්කොට්ගේ අම්මා වැඩට යනවා. මේ වෙලාවේදී ස්ටයිල්ස් ස්කොට්ගේ කාමරයට ඇවිල්ලා ලයිට් එක දාපු ගමම මෙතන පුටුවක වඩලා ඉන්න ස්කොට්ව දකිනවා. මේක දැකලා ස්ටයිල්ස් හොඳටම බය වෙනවා. මොකද දැන් ස්කොට් ඉන්නේ කේන්ති ගිය භයානක කෙනෙක් විදියට. ස්ටයිල්ස් කියනවා අම්මා කිව්වේ තාම ගෙදර ආවේ නැහැ කියලානේ. එතකොට ඔයා කොහෙන්ද ආවේ කියලා. එතකොට ස්කොට් කියන්නේ මම ආවේ ජනේලෙන් කියලා. මේ වෙලාවේදී ස්ටයිල්ස් ගෙනාවු එළියට ගන්න හදනකොටම ස්කොට් කියන්නේ මට අවුලක් නැහැ. මම කලින්ම දොරවල් ජනේල ලොක් කරලා නිදා ගන්නවා කියලා. ස්ටයිල්ස් කියන්නේ උඹේ මෝනේ නම් තියෙන්නේ අද සීරියල් කිලර් කෙනෙක්ගේ පෙනුමක්. ඒක නිසා මේවා ඕනේ නැහැ කියලා හොඳටම විශ්වාසද කියලා. මොකද මේ වෙලාවේදී ස්ටයිල්ස් ස්කොට්ව දැක්ක ගමන් පේනවා දැනටමත් ස්කොට්ව පුරහඳේ බලපෑම නිසා ගොඩක් වෙනස් වෙලා තියෙනවා කියලා. ස්කොට් කියනවා මට ඕවා ඕනේ නැහැ. දැම්ම මෙහෙන් යන්න කියලා. ඊට පස්සේ මේ එනකොට හොඳ නැහැ කියලා තේරිච්ච ස්ටයිල්ස් කියනවා හරි මම යන්නම්. ඒත් යන්න කලින් අඩු ගානේ මම මොනවද ගෙනාවා කියලාවත් බලන්න කියලා. මේක නිසා ස්කොට් මෙතෙන්ට ඇවිල්ලා බෑග් එක බලනවා. මේක තියෙන ලොකු යකඩ දම්වැල් වගේ. මේක දැක්කම ස්කොට් අහනවා උඹ මේවෙන් මාව බල්ලෙක් වගේ ගැට ගන්නකම් මම බලන් ඉදී කියලාද හිතුවේ කියලා. මේක ටිකක් භයානක විදියට තමයි ස්කොට් කියන්නේ. මේත් එක්කම ස්ටයිල්ස් එයා ගාව හංගගෙන ඉඳපු තාත්තගේ මාංචුවක් අරගෙන ස්කොට්ගේ අතට දාලා අනිත් පැත්ත මෙතන තියෙන යකඩ බාරයකට දානවා. මෙහෙම දාලා මෙයා ටක් ගාලා මෙතනින් එළියට බයිනවා. මේ වෙලාවේදී ස්කොට් මොන මගුලද මේ කරන්න කියලා කෑ ගැහුවාම ස්ටයිල්ස් කියන්නේ මම තමුන්ව තමන්ගෙන්ම ආරක්ෂා කරනවා. ඒ වගේම ලිඩියත් එක්ක කරපු දේවල් වලට මේ විදිහට වන්දි ගෙවනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්. මෙයා මේ වෙලාවේදී ක්‍රීඩා භාණ්ඩ කඩේකට ඇවිල්ලා තියෙන්නේ. එයාගේ දුන්නට අවශ්‍ය කෑලි ටිකක් අරන් යන්න. මෙයාට මේ කඩේ ඇතුලේදී ජැක්සන්වත් හම්බ වෙනවා. ජැක්සන් ඉතින් මේ ඇලිසන්ට කොහොමද ලයින් එක දාගෙන ඉන්නේ? ජැක්සන් අහනවා ඔයා මොනවද මෙහෙ කරන්නේ කියලා. එතකොට ඇලිසන් කියන්නේ මම අතෑරපු වැඩ වගේ ආයෙ පටන් ගන්න හදන්නේ. ඒකට ඕන දේවල් ටිකක් අරගෙන යන්නයි ආවේ කියලා. මේ ඇලිසන් මොකක් හරි දෙල්ලම පටන් ගන්න තමයි හදන්නේ කියලා අපිට මෙතෙන්දි තේරෙනවා. මෙතනදී ජැක්සන් ඇලිසන් එක්ක කතා කරන්න ඕනේ කියලා ඇලිසන්ව එයා ආපු වාහනයට එක්කගෙන යනවා. මෙතනදී ඇලිසන් ජැක්සන්ට කියනවා මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා කියලා. එතකොට ජැක්සන් මොකක්ද ඇහුවාම ඇලිසන් කියන්නේ එදා අපිට ඇටැක් කළේ ඩිරෙක්ට් කියලා නම් මට හිතෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී ජැක්සනුත් කියනවා ඒ ඩිරෙක්ට් කියලා මටත් හිතෙන්නේ නැහැ කියලා. ජැක්සන් නම් හදන්නේ මේ වෙලාවේදී ජැක්සන්ගේ පැත්තට ඇලිසන්ව හරව ගන්න. ඒත් මේ ඇලිසන් ඉන්නේ නම් වෙනම ප්‍රශ්න ටිකක. මේ වෙලාවේදී ඇලිසන් කියනවා ස්කොට්ටත් වඩා ගොඩක්ම ළඟින් ඉන්න මගේම අය මට බොරු කරනවා. මොකද අපේ ගරාජ් එක පුරවලා තියෙන තුවක්කු ඒ විතරක් නෙවෙයි අපිට මේ ඇටැක් කරපු කෙනා කවුද කියලා තාත්තලා ගොඩක් දේවල් දන්නවා කියලා. එතකොට ජැක්සන් කියනවා මමත් එදා ශාලාව ඇතුළේ දුරින් කවුරු හරි ඉන්නව දැක්කා.
මම මුලින්ම නම් හිතුවේ ස්කොට් කියලා. එයාට කතා කළාම උත්තර නොදුන්න නිසා මම ඩෙරෙක් කියලා කතා කළා. ඒත් ඒ වෙලාවේදී එතන ඉඳපු මිනිස්සයා සතෙක් බවට පත් වෙලා අත්වලුයි කකුල් වලුයි යන්න ගියා කියලා. මේක ඇහුවම හිතා ගන්න බැරි ඇලිසන් අහනවා එතකොට මේ ඉන්නේ මොකෙද්ද කියලා. ඊට පස්සේ ඒ සීන් එක කට් කරලා අපිට ආයෙත් පෙන්වන්නේ ස්කොට් වයි ස්ටයිස් වයි. මෙතනදී ස්ටයිස් බල්ලන්ට වතුර බොන්න දෙන භාජනයක් ගෙනත් ඒකට වතුර දාලා ස්කොට් ළඟින් දිනනවා. මොකද ලිඩියා එක්ක කරපු දේවල් වලට ස්ටයිස් තාමත් තරහින් ඉන්නේ. ඊට පස්සේ ස්කොට් මේ වතුර එක ස්ටයිස් ඉන්න පැත්තට වීසි කරලා කියනවා මම උඹව මරනවා කියලා. එතකොට ස්ටයිස් බයිනවා මම මෙච්චර කාලයකට ආස කරපු එකම කෙල්ලගෙන් මට කැමතිද කියලා අහන්නයි මම තමුසෙව යවුවේ. ඒත් තමුසෙ මට කලේ මෙහෙමයි කියලා. ඊට පස්සේ ස්ටයිස් කියනවා තමුසෙ නම් මහා එපාම කරපු යාළුවෙක් කියලා. මේකට අමුතු විදියට වීරු වැටුණු හිනාවක් දාලා ස්කොට් කියන්නේ මම යාව කිස් කළේ නෑ. එයයි මාව කිස් කළේ. එයාට තව වෙලාවක් කරන්න ඕන වුණා කියලා. ස්කොට්ට දැන් පුරහඳේ බලපෑම නිසා සෑහෙන්න වීරු වැටලා ඉන්නේ. මේවා කියන අතරතුර ස්ටයිස් එළියට ගිහිල්ලා මේ කාමරේ දොර වහලා දොර ගාවෙන් බිම වාඩිනවා. ස්ටයිස්ටත් මේ කියන දේවල් වලට හොඳටම හිත රිදලා තියෙන්නේ. ඒත් ස්කොට් ඕනේ ස්ටයිස්ව අවුස්සලා එයා ගාවට ගෙන්න ගන්න. ඊට පස්සේ ස්කොට් කෑ ගහනවා ස්ටයිස් මේක ගලවන්න කියලා. මේ මාංචු ඇදලා ස්කොට්ගේ අතුත් දැන් තුවාල වෙලා තියෙන්නේ. මේලද ස්කොට් ආයෙත් කියනවා ඇලිසන් මගෙන් වෙන්නුණා. ඒක తాවකාලික වෙන්වීමක් නෙවෙයි. ආයෙත් කවදාවත් එයා මාත් එක්ක යාළු වෙන්නේ නැහැ කියලා. මේක ස්කොට් කියන්නේ සෑහෙන්න භයානක විදියට. ඒ කියන්නේ දැන් ස්කොට්ගේ හිතේ ලොකුම තරහ තියෙන්නේ ඇලිසන් එක්ක. අද මෙයා මෙතනින් ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඇලිසන්ව මරනවා. මේ වෙලාවේදී මෙතන ජනෙලෙන් ස්කොට් දකිනවා පුරහඳ පායලා තියෙනවා. මේ හඳ එළිය ස්කොට්ගේ ඇඟට වැටෙනවත් එක්කම ස්කොට්ට ලොකු වේදනාවක් ඇවිල්ලා එයාව වෙයාවුල්ෆ් කෙනෙක් බවට පත් වෙනවා. මෙතන ස්කොට් කොච්චර කෑගවත් ස්ටයිස් නම් දොර අරින්නේ නැහැ. ස්කොට් වෙයාවුල්ෆ් වෙනවත් එක්කම එකපාරටම ස්කොට් කෑ ගහන සද්දය නැති වෙලා යනවා. සද්ද නැති මොකද කියලා බලන්න ස්ටයිස් කාමරේට ආවමයි දකින්නේ ස්කොට් මාංචුත් කඩාගෙන කාමරේ ජනේලෙන් පැනලා ගිහිල්ලා කියලා. මේක දැකපු ගම ස්ටයිස්ුත් ඉක්මනටම මෙහෙන් පිටත් වෙනවා. මේ ජනේලෙන් පැනපු ස්කොට් කැලේ දිගේ දුවගෙන යනවා. මෙයා මෙහෙම දුවගෙන ඇවිල්ලා එන්නේ කොහෙද කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ස්කොට් කෙලින්ම එන්නේ ඇලිසන් සහ ජැක්සන් ඉන්න වාහනේ තියෙන කාර් පාක් එකට. මෙතෙන් ඩෙවිත් වාහනයක් උඩ නැගලා බැලුවාම ස්කොට් දකිනවා මේ දෙන්න වාහනයක් ඇතුලේ කතා කර කර ඉන්නවා. මේ වෙලාවේදී ජැක්සන් සහ ඇලිසන් කතා කරන ගමන් ඉන්නේ. ඒත් පුරහඳේ බලපෑම නිසා ස්කොට් පේන්නේ එක එක විකාරනේ. මෙයා දකින්නේ ජැක්සන් සහ ඇලිසන් කිස් කරනවා වගේ. මේක දැකපු ගමන් වීරු වැටෙන ස්කොට් දුවගෙන ඇවිල්ලා මේ වාහනේ උඩට පයින්නවා. මෙයාලටත් හිතා ගන්න බෑ මොකෙද්ද වාහනේ උඩට පැන්නේ කියලා. ඊට පස්සේ ස්කොට් එකපාරටම මේ වාහනේ වීදුරු කඩන්න හදනකොටම මෙතෙන්ට ආව කෙනෙක් ස්කොට්ව කැලේට වීසි කරලා දානවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ කවුද ආවේ කියලා? මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඩෙරෙක්. එදා ඇල්ෆා ඇටැක් කළත් මෙයා මැරිලා නැහැ. මේ වෙලාවේදී ස්කොට්වත් ඩෙරෙක්වත් ඇලිසන්ලා දකින්නේ නැහැ. ඇලිසන් එළියට බහලා බලන්න හැදුවත් ජැක්සන් ඇලිසන්ට බහින්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කැලේ ඇතුළේදී ස්කොට් සහ ඩෙරෙක් අතර ෆයිට් එකක් යනවා. පුරහඳ කියලා විශේෂයක් නැහැ. අදත් ස්කොට් ඩෙරෙක්ගෙන් හොඳට කනවා. ඊට පස්සේ ස්කොට්ට පාලනය කරන්න ඕන නිසා ඩෙරෙක් ස්කොට්ව බිම දාලා වෘකහඬින් කෑ ගහනවා. එතකොට තමයි ස්කොට්ව යථා තත්ත්වයටපත් වෙන්නේ. ස්කොට්ගේ අතින් අද වෙන්න ගිය ලොකු විනාශයක් ඩෙරෙක් නිසා 99න් බේරුණා. මේ වෙලාවේදී ස්කොට්ව හොයාගෙන ස්ටයිස් ජීප් එකේ පාරේ එනකොට දකිනවා පොලිසියෙන් මල සිරුරක් හොයාගෙන ඇම්බියුලන්ස් එකට දානවා කියලා. මේක දැකලා මෙතෙන්ට ආව ස්ටයිස් තාත්තව හෙව්වා. තාත්තා මෙතන පේන්නේ නැහැ. ඊට පස්සේ මල සිරුර ගාවට ගිහිල්ලා ඒක බලන්න හදනකොටම ස්ටයිස්ගේ තාත්තා පිටිපස්සින් ඉඳන් කතා කරනවා. තාත්තව දැකපු ගම ස්ටයිස් ගිහිල්ලා තාත්තව බදා ගන්නවා. මොකද ස්ටයිස් හිතුවේ තාත්තට මොකක් හරි දරුණු දෙයක් වෙලා කියලා. මේනද අපිට පෙන්නනවා මෙතන තියෙන සිරුරේ අත පිච්චිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ සිරුර අද කතාව පටන් ගන්නකොටම පෙන්නපු අර ගිනි ගන්න බැරල් එකට දාපු කොල්ලගේ සිරුර. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ ස්ටයිස් සහ තාත්තා කතා කරන දිහා දුරින් ඉඳන් ඇලිසන්ගේ තාත්තයි නැන්දයි බලාගෙන ඉන්නවා. මේලාදී ඇලිසන්ගේ නැන්දා ඇලිසන්ගේ තාත්තගෙන් අහනවා එදා ඔයා කැලේදී දුන්නෙන් විදපු වෙලාවේ එතනදෝ බීටා වෙයාවුල්ෆ්ලා දෙන්නගෙන් එකෙක් පොඩි කිව්ව නේද කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මෙතන වෙලා තින්නේ මොකද්ද කියලා? ඇලිසන්ගේ නැන්දේ වෙලේ ඇලිසන් දන්නේ හැමදේම කියන්න කිව්වනේ. ඔයාලට මතකද ඩිරෙක්ටර් වෙඩි වෙදිච්ච දවසේ ස්ටයිස්ගේ ජීප් එක ඉස්සරහට ඩිරෙක් කියලා වැටුණානේ. එදා ඩිරෙක්ව ජීප් එකට දාලා පිටත් කළාම ඇලිසන් එතනට ආවම ස්කොට් කිව්වා ඩිරෙක් මගේ යාළුවෙක් නෙවෙයි ස්ටයිස්ගේ යාළුවෙක්. එයාත් එක්ක ගමනක් යන්නයි ඇවිල්ලා තින්නේ කියලා. මේ ටික නැන්දර කිව්වට පස්සේ මේගොල්ලෝ දැන් හිතාගෙන ඉන්නේ ස්ටයිස් ඩෙරෙක්ගේ යාළුවෙක්. එදා දුන්නෙන් විදින වෙලාවේ ඩෙරෙක් එක්ක ඉඳියේ
ස්ටයිල්ස් කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩෙරෙක් ඇවිත් ස්කොට්ව එයාගේ කාමරයට දානවා. මෙතනට දාලා ඩෙරෙක් යන්න හදනකොට ඩෙරෙක්ව නවත්තන ස්කොට් කියනවා මට මේක කරන්න බෑ. මට මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. එතකොට තමයි ඩෙරෙක් කියන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒත් ඒක ගැන හරියටම දන්නේ නැහැ කියලා. ඒ මොකක්ද අහුවාම ඩෙරෙක් කියන්නේ ඔයාට මේක නැති කරන්න නම් ඔයාට මේ දෙක කරපු ඇල්ෆාව ඔයාටම මරන්න සිද්ධ වෙනවා කියලා. මේක හවම ස්කොට්ට හිග් ගෑවෙනවා. මොකද මේ ඇල්ෆාව මරන්න තියා ඇල්ෆාව දැක්කත් ස්කොට් හොඳටම බයයිනේ. ඊට පස්සේ ස්කොට් ගාවට වෙලා ඩෙරෙක් කියනවා ඌව හොයාගන්න ඔයා මට උදව් කළොත් මම ඌව මරන්න ඔයාට උදව් කරන්නම් කියලා. ඉතින් ඔයාලට මේ ඩෙරෙක් ගැන කියන්න ඕනේ. මේ ඩෙරෙක් කියන්නේ මේ කතාවේ ඉන්න හොඳම කෙනෙක්. මතකනේ ස්කොට් එකපාරක් කාන්තා මනසිරුව සම්බන්ධයෙන් ඩෙරෙක්ව පොලිසියට මනල් දුන්නානේ. තව ඇලිසන්ගේ තාත්තලා ඩෙරෙක් ගැන කිව්වේ ස්කොට්. ඊට අමතරව දැන් මුළු පොලිසියම ඩෙරෙක්ව හොයන්නේත් ස්කොට් ඩෙරෙක්ව පාවලා දීපු නිසා. ඒත් මේ කිසිම වෙලාවක ඩෙරෙක් ස්කොට්ට මොනවත්ම කළේ නැහැ. හැම වෙලාවකදීම ඩෙරෙක් ස්කොට්ව බේරගත්තා. මේ කතා මාලාවේ ඉස්සරහට ඩෙරෙක් මාරම කැපකිරීම ටිකක් කරනවා එයාගේ යාළුවෝ වෙනුවෙන්. ඉතින් මේ ඩෙරෙක් ගැන ඕගලන්ට අදහසක් දෙන්න ඕන නිසා තමයි මේ ටික මම කිව්වේ. පර්සනලි මම මේ කතාවේ කැමතිම චරිතයක් තමයි මේ ඩෙරෙක් කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා නගරෙන් ටිකක් එහා කැලේක කන්දක් උඩට එන ඇල්ෆා වෙයාවුල්ෆ් හඳ දිහා බලාගෙන මිනිස්සේ බවට පත් වෙනවා. ඒත් මෙතනදී අපිට මේ කෙනා කවුද කියලා නම් පෙන්වන්නේ නැහැ. මේකෙන් පස්සේ අපිට ආයෙත් පෙන්නන්නේ ජැක්සන් එයාගේ වාහනේ ගෙදර එනවා. මෙයා ඇවිත් වාහනේ දොර වැහුවාම තමයි දකින්නේ වාහනේ වහලේ හරියේ නියපොත්තක් ඇනලා තියෙනවා කියලා. මෙයා මේක අතට අරගෙන ගිහිල්ලා ගරාජ් එකේ තියෙන ග්ලව්ස් එකක් අතට ගන්නවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේක කාගේද කියලා? මේකේ දා ලක්‍රොස් තරගෙන් පස්සේ ස්කොට් බිම දාපු ග්ලව්ස් එක. එදා ස්කොට්ගේ හුරුක නියපොතු එළියට ඇවිල්ලා තියෙච්ච නිසා ඒක බලලා ස්කොට් ග්ලව්ස් එක බිම දැම්මනේ. ඒ වෙලේ මෙතෙන්ට ඇවිල්ලා ඒක අහුලගත්ත ජැක්සන් තාමත් දෙක ළඟ තියාගෙන ඉන්නවා. මෙයා අර නියපොත්ත මේ ග්ලව්ස් එකේ හිල් වෙච්ච තැනකින් තියලා බලනවා. එතකොට මේ නියපොත්ත එතෙන්ට හරියටම මැච් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ජැක්සන්ට ස්කොට්ගේ හොරය ගැන පොටක් පෑදෙනවා. මෙතනින් අපේ අද කතාව ඉවර වෙනවා. ඉතින් මෙතනින් එහාට ජැක්සන් මොකක් කරයිද? ස්කොට්ගේ ස්ටයිල්ස්ගේ යාළුකමට මොකක් වේද? ඇලිසන් දුන්න එහෙම හදාගෙන මොන වගේ ගේමකට ලෑස්ති වේද? මතකනේ ඊළඟ කොටසින් ඔයාලගේ ලොකුම ප්‍රශ්නයකට උත්තරයකුත් ලැබෙනවනේ. ඒ කියන්නේ මේ ඇල්ෆා වෙයාවුල්ෆ් කවුද කියලා ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න නම් මගේ channel එක subscribe කරපු නැති කෙනා නම් දැම්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එක දාපු ගාම ඕගොල්ලන්ට notification එකක් එයි. එහෙනම් ටීන් වුල්ෆ් කතාමාලාවේ පළවෙනි සීසන් එකේ 9 වෙනි එපිසෝඩ් එකෙන් අඟහරුවාදට අපි හම්බ වෙමු. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.